ඉතින් guys සාදරයෙන් පිළිගන්නවා අද සංක බ්ලොග් මගේ channel එකට. ඉතින් අද ඔයාලව අරන් යන්න හිතුවේ. ඉතින් කිසිම plan එකක් නැති ආපු ගමනකින් මට මං රුසියාවට ඇවිල්ලා කරන්න බලාපොරොත්තු වුණ event එකක් මට set වුණා. ඉතින් ඒ event එක මොන වගේද කියලා experience කරලා බලන්න හිතුවා. ඉතින් මේ වෙනකොට රුසියාව වටේම ඉතින් මම දැන් ඉන්න location එක අවට නත්තල සැරසීම් පවතින. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සනක්. ඉතින් අපි අද කරන්න යන්නේ ice skating. බලමු අපි මට කරන්න පුළුවන් වේද කියලා. මම කවදාවත් මේ දේ කරලා නැහැ. බලමු මේ first experience එක මගේ life එකේ. බලමු කොහොමද මගේ experience එක කියලා. දිගටම ඉන්න. දුරටම එනකොට මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් පේන ඇති. ඉතින් මේ වගේ ලොගොස්ට් එකක් තියෙනවා. ඉතින් ලොගොස්ට් වලට බරු ටික දාන්න පුළුවන්. ඉතින් බලමු price range එක සහ ඒ විස්තර ඒවල ටික. guys විනාඩි 40ක් හැම්බෙනවා අපිට රුබල් 350ක්. ඉතින් විනාඩි 40ක් ඉතින් අපි බලමු කොහොමද අපි experience කරලා. ඉතින් මේ වගේ chances රුසියාව වටේම තියෙනවා. ඉතින් මේ දවස්වල ආර පෙනනම් price chance එක ඉතින් අර වගේ සපත්තු තමයි ඉතින් තියෙන්නේ. බලමු කොහොමද සිටුේෂන් එක කියලා. ඉතින් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් මගේ ලයිෆ් එකේ. මම මීට කලින් ඔය එක්ස්පීරියන්ස් කරලා නැහැ. අපි බලමු කොහොමද වැඩේ මට කරන්න පුළුවන් නේද දන්නෙත් නැහැ. try කරලා බලනවා. ඉතින් guys අතන අපිට මේ location එක book කරනකොට සල්ලි ගෙවන්න වෙනවා වගේම මෙතන අපි shoes buy කරනවට සල්ලි ගෙවන්න වෙනවා. ඉතින් ඒකත් 250ක් එක්කෙනෙක්ට ගෙවන්න වෙනවා. ඉතින් හැම එක්කෙනෙක්ටම තියෙන ඉතින් මෙන්න මේක අයිබදින්න යන සීන් එකක් තියෙන්නේ. මොන වගේ සිටුේෂන් එකක් වෙයිද අපි දන්නේ නැහැ. අපි බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි try කරලා බලමු. ඉතින් guys අපිට බලා ගන්න පුළුවන් මේ වගේ සපත් දෙක තමයි යන්න තියෙන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. first time තමයි මගේ experience එක. බලමු try කරලා. let's go guys. හිතලා අමාරුයි අම්මෝ. ඉතින් ඔය විදිහට තමයි guys අද දවසේ ගෙවුනේ. ඉතින් ආයෙ ලස්සන vlog එකකින් හම්බෙමු.